හරි ළමයි. අපි සාකච්ඡා කරන්න ගන්නවා ප්‍රශ්න පත්‍ර අංක 5. හරිද? ප්‍රශ්න පත්‍ර අංක 5 ඒ කියන්නේ මේ සතියට අදාළ පේපර් එක තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. හරිද? වීඩියෝ දෙක තුනක් විදිහට දෙකක් විදිහට විතර දෙන්නම්. දැන් මේ වීඩියෝ එක ඇතුළේ අපි එක කොටස සාකච්ඡා කරලා ඉවර කරගමු. හරිද? හා. මේක PDF එකක් විදිහට group ඔක්කොටම දැම්මනේ. හා. එහෙනම් අපි හිතනවා දැන් මේක කළා තමයි මේ ප්‍රශ්න ටික හරිද වැරදිද කියලා ඔයාලට තේරෙන්නේ නැති ටික බලා ගන්න මේක පාවිච්චි කරන්න ඕන මේ වීඩියෝ එක. හරිද? හා. බලන්න පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නය කියනවා x බෙදීම 4 ධන 5x බෙදීම 4 සුළු කරන්නලු. හා අන්න පළවෙනි ප්‍රශ්නය ඔයාලට හම්බෙන්නේ. මොකද්ද? x බෙදීම 4 ඕ ධන 5යි x බෙදීම 4 කියන කෙනාව සුළු කරන්නලු. දැන් මට මුලින්ම කියන්න මේ තියෙන්නේ මොන භාග දෙකක්ද? මේ තියෙන්නේ මොන භාග දෙකක්ද? මේ වගේ කට්ටියට අපි ගොම මොකද්ද? විජීය භාග කියලානේ. විජීය භාග දෙකක් තියෙනවා. විජීය භාග වුණත් ඒකක භාග වුණත් මොන භාග වුණත් එකතු කිරීමේදී මොකක්ද කරගන්න ඕන? හරයන් සමාන කරගන්න එපා. අංක එකට ඔයා භාග එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී කරන්න ඕන ප්‍රධාන දේ තමයි මොකක්ද? හරයන් දෙන්නා මොකද්ද? සමාන කරගෙන ඉන්න ඕන. අනිවාර්යෙන් ඒක කරනවා. එහෙනම් මේ දෙන්නගේ හරයන් දෙක සමානද? ඔව්නේ. මෙයාගෙත් හරය 4යි මෙයාගෙත් හරය 4යි. එහෙනම් හරය සමාන නම් ලවයන් දෙක එකතු කරන්න පුළුවන්. එහෙනම් පොදු හරය විදිහට අපි 4 ගන්නවා. හරි. මෙතනින් x එනවා මෙතනින් 5x එනවා. එහෙනම් 5x ට x එකතු වුණාම මෙතනින් එනවා 6x. එහෙනම් මෙතන උත්තරේ එනවා 6යි x බෙදීම 4ක් කියලා. ඕක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ. දෙවැනි ප්‍රශ්නය විදිහට අපි කියනවා කාර්තුවකට ගෙවන වරිපණම් ගාස්තුව රුපියල් 280කි. වර්ෂයකට ගෙවිය යුතු වරිපණම් බද්ද කොපමණද අන්න ප්‍රශ්නය. දැන් ඔයාලට කියන්න දෙවැනි ප්‍රශ්නය. ඔව් මේ දෙවැනි ප්‍රශ්නය තියෙනවා මෙතන. හරි. අවුරුද්දට කාර්තු කීයද? කාර්තුවකට මාස කීයද? මම මේ දෙකත් ලියන්න. කාර්තුවකට මාස කීයද? කාර්තුවකට මාස 3යි. අවුරුද්දට කාර්තු කීයද එහෙනම්? අවුරුද්දට කාර්තු 4යි. හරිද? ඇයි අවුරුද්දට මාස 12ක් තියෙනවනේ නේ? එහෙනම් මොකක් වෙනවද? කාර්තුවකට මාස 3යි නම් අවුරුද්දට කාර්තු 4යි. ඔයාලට කියනවා කාර්තුවකට ගෙවන්න ඕනේ රුපියල් 280ක් නම් ගෙවිය යුතු වරිපණම් බද්ද කොපමණද අහන. වරිපණම් බද්ද සමානයි මොකක්ද? කාර්තුවකට ගෙවන්න ඕන රුපියල් 280නේ. එහෙනම් අවුරුද්දකට කොච්චරද? කාර්තු 4ක් තියෙනවා. 280 ගුණ කරන්න 4. හරිද? 4 වරක් බිංදුව බිංදුවයි 8 වරක් 4 32න් 2යි 3ක් ඉතිරි 4 වරක් 2 8යි 8යි 3යි 11යි. එහෙනම් කීයද? රුපියල් කීයද? රුපියල් 1120යි. රුපියල් 1120 මේ තමයි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. අපි යන් තුන්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. දැන් මේ වගේ මොනවා හරි වැරදිච්ච තැනක් හරි මොනවා හරි ලියා ගන්න තැනක් තියෙනවා නම් මේ වීඩියෝ එක හැමීට නවත්තලා ඔයා මේක ලියන්න පටන් ගන්න. හරිද? මේ වීඩියෝ එක නවත්තුවා චුට්ටක්. ඊට පස්සේ ඔයා මේක ලියන්න පටන් ගත්තා. හරිද? හරි. ඊට පස්සේ අපි කියනවා තුන්වෙනි ප්‍රශ්නේ. 4යි x ඍණ 5 සමානයි 3යි x ඍණ 1 විසඳන්නලු. අන්න. 4යි x ඍණ 5 සමානයි 3යි x ඍණ 2. මෙන්න මේ සමීකරණය විසඳන්න කියලා කියනවා. සමීකරණයක් කියලා කියන්නේ මොකක්ද? හැමතිස්සෙම අපි කියනවා සමීකරණයක් කියන්නේ හරියට තරාදියක් වගේ. මේ තරාදියේ මැද තමයි මේ සමාන ලකුණු. දෙපැත්ත හැමතිස්සෙම මොකද්ද? සමානයි. දැන් තරාදියක් ගත්තොත් දෙපැත්ත සමාන වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ සමාන ලකුණෙන් දෙපැත්ත හැමතිස්සෙම සමාන වෙන්න ඕන. ඔයා සමාන ලකුණෙන් මේ පැත්තට මොකක් හරි එකතු කරොත් ඒකම මේ පැත්තට එකතු කරන්නත් ඕන. මොකක් හරි එකක් මේ සමාන ලකුණු පැත්තෙන් අඩු කරොත් ඒක මේ පැත්තට හිම්මම කරන්නත් ඕන. තේරුණා නේද? මේවා සමීකරණ මේවා නම් ලේසි ගන්න. හරිද? දැන් අපි කරනවා 4යි x ඍණ 5නේ තියෙන්නේ. මෙතනින් මේ 3යි x ඍණ 2කින් මේ පැත්තට මේ ඍණ 2 මේ පැත්තට ගේනවා. ඍණ 2 මේ පැත්තට ගේද්දි මොකද? ධන 2ක් වෙනවා. එහෙනම් මේ පැත්තේ 3යි x කෙනෙක්. හරිද? එතකොට මේ පැත්තේ හදනවා 4යි x ඍණ 3 සමානයි 3යි x. හරිද?
අපිට අර පැත්තටම ගෙනියන්න තියෙන්නේ. එහෙනම් මේක ලස්සනට උත්තරේ එකපාරම ගන්න දෙනවා. කොහොම කරක් කමන්නේ. 4x දෙන 3x. හරිද? මම කරන වැඩේ මේ ඍණ ලකුණු පරදරයිනේ. ඒක නිසා අපි ධන ලකුණකට හදාගමු. මෙයාව මෙහෙට ගේනවා. මේ 3x සමාන ලකුණෙන් මෙහෙට ගේනවා. එහෙනම් මේ ධන 3x කෙනෙක් සමාන ලකුණෙන් මේ පැත්තේ ඉන්නේ. එහෙනම් එයා මේ පැත්තට එනකොට ඍණ 3x එනවා. මේ ඍණ 3 මේ පැත්තට යනවා. එහෙනම් සමාන ලකුණෙන් මේ පැත්තට යනකොට මෙයා මොකක් වෙනවද? ධන 3ක් වෙනවා. එහෙනම් මේක එනවා 4x ඍණ 3x. මෙයාව මේ පැත්තට ගෙනිච්චාම ධන 3ක් වෙනවා. 4x න් 3x ගියාම x හැදෙනවා. x සමානයි කීයද? 3ක් එනවා. 5 2 x සමානයි 3යි. හරිද? ඊළඟ ප්‍රශ්නය 4 වෙනි ප්‍රශ්නය. ABCD සමාන්තරාශ්‍රයකී DAB කෝණයේ අංශක 65ක් කී ABC හා DBC කෝණ BCD කෝණ හොයන්නලු. මෙන්න 4 වෙනි ප්‍රශ්නය. මම හිතනවා මෙතන පේනවා කියලා. මේ තියෙන්නේ 4 වෙනි ප්‍රශ්නය. ඔන්න ඔයාලට තියෙනවලු සමාන්තරාශ්‍රය. හරිද? අපි සමාන්තරාශ්‍රයක පොදු ලක්ෂණ ටික දන්නවනේ. මොකද්ද? සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි. හරිද? සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි කියන ලක්ෂණ දෙක විතරක් දන්නව වුණත් ඔයාලට මේක ගන්න හදා ගන්න පුළුවන්. හරිද? සම්මුඛ කෝණ සමානයි, සම්මුඛ පාද සමානයි කියන දෙක විතරක් දැනගත්තත් ඇති. තව එකක් තමයි මොකක්ද? එක් විකර්ණයකින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරනවා. හරිද? එක් විකර්ණය වගේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරනවා. ඔන්න ඔය ලක්ෂණ තුන අපි ඉගෙන ගත්තනේ 10 වසරේදීනේ. එහෙනම් මේ පාද දෙකට මේ පාදෙට මේ පාදේ සමාන. අපි මෙයාව නම් කරමු A B C D කියලා. හරිද? A B පාදේ මෙයාට මෙයා සමාන වෙනවා. මෙයාට මෙයා සමාන. ඕකනේ සමාන්තරාශ්‍රය. මෙන්න මේ සම්මුඛ කෝණත් සමාන වෙනවා. හරි. අපි ඒ කතන්දරේ තියලා අපිට කියනවා ABCD සමාන්තරාශ්‍රය. ඔන්න අපි අඳගත්තා. අපිට කියනවා ඒකේ B ඔව් A හා DAB කෝණය. මෙන්න මේ DAB කෝණය අංශක 65ක්. හරි. එහෙනම් ඔයාගෙන් අහනවා කෝණ දෙකක් ABC. හරිද? ABC කියන කෝණය වාගෙන් අහනවා. අනිත් එක තමයි BCD කියන කෝණය වාගෙන් අහනවා. ABC කෝණය අහනවා, BCD කෝණය අහනවා. ABC කෝණය කියන්නේ මොකක්ද? ABC. මෙන්න මේ කෝණය අහන්නේ. මෙයාව දන්නේ නැහනේ. අපි x නේ. මේ දෙන්න මේ සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද එකිනෙකට සමාන හා සමාන්තර වෙනවනේ. එහෙනම් මේ දෙන්නත් සමාන්තර දෙන්නේ. එහෙනම් මෙතන හැදෙන කෝණය මොකක්ද? මෙතනින් ඔයාට හැදෙනව නේද? මිත්‍ර කෝණ යුගලක් නේ. මිත්‍ර කෝණ යුගලක් මොකක්ද වෙන්නේ? පරිපූරක වෙනවා. එහෙනම් මෙයා 65යි නම් මෙයා x නම් මේ දෙන්න පරිපූරක වෙන එක කියන්නේ කවුද? x ධන 65 සමාන වෙන්න ඕන කීයද? අංශක 180කට. එහෙනම් කවුද? x සමානයි 180න් අඩු කරනවා 65. 180න් 65ක් අඩු කරාම වාට එනවා 60ක් අඩු කරාම නම් 115ක් එනවා. හරිද? එහෙනම් මේ කෝණය කියද ABC කෝණය අංශක 115යි. මොකද්ද පාවිච්චි කරපු තර්කය? සමාන්තරාශ්‍රයේ පාද එකිනෙක සමාන වෙනවා, සම්මුඛ පාද සමාන හා සමාන්තර වෙනවා, සම්මුඛ කෝණත් සමාන වෙනවා. මෙතනදී අපි කතා කර මේ දෙන්න සමාන්තරයි. එහෙනම් මෙන්න මේතන හැදෙනවා U අකුරේ හැඩයට කෝණයක්. අපි ඔය ටික කවුද? මිත්‍ර කෝණ යුගල් කියලා. මිත්‍ර කෝණ යුගල් දෙන්න පරිපූරක වෙනවා. ඒ කියන්නේ 180. මේ දෙන්නගේ එකතුව අංශක 180ක් වෙනවා. එහෙනම් මෙතනින් x උක්ත කරගත්තාම 180න් අඩු කරනවා 65. එහෙනම් කීයද? අංශක 115යි. අපෙන් අහනවා BCD අනේ මෙන්න මේ කෝණය කීයද කියලා අහනවා. මේ කෝණය මේ කෝණයට මොකක්ද? සමානයි. ඒක සමාන්තරාශ්‍රය ඒ ලක්ෂණයක්නේ. සම්මුඛ කෝණ සමානයි. ඒ කියන්නේ මේ කෝණය 65යි නම් මේ කෝණයත් 65යි. මේ කෝණය 115ක් නම් මේ කෝණයත් කීයද? 115යි. මේ ඇතුළ කෝණ හතරම එකතුව කීයද? ඔන්න අමතර කරුණා. මේ කෝණ හතරම එකතුව 360යි. දැන් අපි දන්නවා BCD කෝණය. එහෙනම් එයා කීයද? අංශක 65. මෙන්න මේක තමයි උත්තරේ විදියට ඔයාලට හම්බෙන්නේ. පස්වෙනි ප්‍රශ්නයේ විදියට ඔයාලට හම්බෙනවා. පස්වෙනි ප්‍රශ්නේ. හරිද? ප්‍රශ්න අංක 5. හරිද? ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5 විදියට ඔයාලට හම්බෙනවා. 3x ධන 4 බෙදීම 5 ඍණ 2x ධන 3 බෙදීම 5 කියන මෙන්න මේ සමීකරණය සුළු කරන්න කියලා. මොකක්ද හම්බෙන්නේ? 3x ධන 4 බෙදීම 5 ඍණ මෙන්න මේ x කියන එක සුළු කරන්න කියලා. භාග දෙකක් නේද?
මෙතන වෙච්ච සිද්ධාන්තයම තමයි බීජීය භාග දෙකක්. අනේ ඒ දෙන්නගේ කවුද? හරයන් දෙක සමාන වෙලා. මොන භාගයක් වුණත් අපි කවුද? හරය සමාන වෙන්න ඕනේ. ඉතින් මේ දෙන්නගේ හරයන් දෙක සමානයි. පොදු හරය 5යි. 3යි x ධන 4. ඔව්. මෙතනින් එනවා ඍණ වාරයක් 2යි x ධන 3. හරිද? මේ වරහන දාගන්න නැත්නම් වාට ධන ඍණ පැටලෙයි. එහෙනම් 3යි x ධන 4 මෙතනින් ආව කවුද? ඍණ 2යි x ඍණ 3. එහෙනම් බෙදීම 5යි. 3x ගෙන් 2x ගියාම x එනවා. 4ෙන් 3 ගියාම ධන 1ක් එනවා. එහෙනම් 5යි. x ධන 1 බෙදීම 5යි. මේක තමයි ප්‍රශ්නාංක 5 විදිහට ඔයාලට හම්බෙන්නේ. හරිද? හා 6 වෙනි ප්‍රශ්නය විදිහට කියනවා 108ක වාර්ෂික වරිපණම් බද්දක් අය කෙරෙන ආයතනයක රුපියල් 80000ක තක්සේරු වටිනාකමක් ඇති දේපලකට කාර්තුවකට ගෙවිය යුතු මුදල කීයද කියලා අන්න 108ක වාර්ෂික වරිපණම් බද්දක් අය කෙරෙන ආයතනයක රුපියල් 80000ක වටිනාකමකට කාර්තුවකට ගෙවිය යුතුයි. හොඳට අබක්තක තියාගන්න ගාණ කියනවා කාර්තුවකට කියලා. එහෙනම් කාර්තුවයි මෙන්න කාර්තුයි අවුරුද්දට කාර්තුවක් කියන්නේ මාස කීයද? අවුරුද්දට කාර්තුයි තියෙනවා. පටල ගන්න නැතුව හදන්න. 6 වෙනි ප්‍රශ්නය. කොහොද? රුපියල් 80000ක් නේ. වටිනාකම රුපියල් 80000යි වටිනාකම ගුණ කරනවා මොකද්ද? බදු ප්‍රතිශතයෙන් බදු ප්‍රතිශතයේ 108ක බදු ප්‍රතිශතයක් තමයි කරන්නේ. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණා. බිංදු 2යි 8 වරක් 8 64යි. හරිද? එහෙනම් කීයද? රුපියල් 6400ක් එයාට ගෙවන්න වෙනවා අවුරුද්දට. මේ හෙව්වේ වාර්ෂික වරිපණම් බද්ද. හරිද? මෙතනින් හම්බෙන්නේ කවුද? වාර්ෂික වරිපණම් බද්ද. මොකද වර්ෂයටම තමයි 100%ක් කියලා කිව්වේ. මෙතනින් හම්බෙන්නේ වාර්ෂික එක. අවුරුද්දට කාර්තු කීයද? කාර්තුවකට මාස 3යි අවුරුද්දට කාර්තු 4ක් තියෙනවා. එහෙනම් කාර්තුවකට හොයන්න නම් 6400 බෙදන්න ඕන කීයද? 4. 6ට 4 ඒවා 1යි 2ක් ඉතුරුයි 24ට 4 වර 6යි 24යි 1600. එහෙනම් කාර්තුවකට ගෙවන්න ඕන මුදල කොච්චරද? මේ රුපියල් මේක ඉස්සරහින් දැම්මේ රුපියල් 1600යි. හරිද? හා ඊළඟ ගාන 7 වෙනි ගාන. හරිද? ඊළඟ ගාන විදිහට අපි කතා කරමු කවුද? 7 වෙනි ගාන. දැන් මේ බෝඩ් එකේ තියෙනවා ඕන වීඩියෝ එක නැවැත්තුවා. අදාළ මම පොඩ්ඩක් අයිනට වෙනවා. හරිද? වීඩියෝ එක නවත්තලා මොන හරි තියෙනවා නම් දාගන්න අඩුපාඩු අපි ඊළඟ ප්‍රශ්න කතා කරගෙන යමු. හරිද? මොකද්ද 7 වෙනි ප්‍රශ්නේ කියන්නේ? හරිද? මොකද්ද 7 වෙනි ප්‍රශ්නේ කියන්නේ? 7 වෙනි ප්‍රශ්නය කියනවා 2යි x ධන 5 බෙදීම 3යි x සමානයි 1 කියන සමීකරණය විසඳන්න. අනේ 7 වෙනි ප්‍රශ්නේ තියෙන සමීකරණ විසඳේ. 2යි x ධන 5. හරි. බෙදීම 3යි x සමානයි 1ලු. දැන් මොකක්ද කරන්නේ? මෙයාව එක පේලියකට ගමු. එක පේලියකට ගන්න නම් මොකද කරන්නේ? මෙතනට අපි දානවා හරස් කුණිතේ. මේ එක යට තින්නේ කවුද? එකම තමයි. හරිද? මෙතනින් අපි දානවා හරස් කුණිත. එතකොට එනවා 2යි x ධන 5 මේ පැත්තෙන් එනවා එක ගුණ කිරීම 3යි x. එතකොට එන්නේ කවුද? 2යි x ධන 5ම තමයි මේ පැත්තේ. මේ පැත්තෙන් 3යි x. හරිද? මේ එක යට තින්නේ එකම තමයි. ඒක දාන්න දෙයක් නෑ. ඔයා දැනගන්න ඕන සංඛ්‍යාවක් දුන්නාම ඒක යට තින්නේ එක කියලා. හරිද? ඒ කියන්නේ උදාහරණයක් මේ ගාන නෙවෙයි වෙන ගාන. 2යි x ධන 1 බෙදීම 2 සමානයි 3 කියලා දුන්නොත් මේ 3 යට තින්නේ 1. ඊට පස්සේ මේක මේට ගුණ කරන්න මේක මෙහෙට ගුණ කරන්න. හරිද? මේ වෙන උදාහරණයක්. හරි. වෙන ගාන. එහෙනම් දැන් ඔයා මොකද කරන්නේ? මේ ධන 2x නේ මෙතන තියෙන්නේ. මේ ධන 2x සමාන ලකුණෙන් මේ පැත්තට ගෙනියනවා. එහෙනම් මේ ධන 2x සමාන ලකුණෙන් මේ පැත්තට යනවා කියන්නේ කවුද? ඍණ 2x 3x ඍණ 2x. එහෙනම් සමාන කියන්නේ x සමානයි කිය දෙන්නේ 5යි කියලා. හරිද? x සමානයි 5යි. ඕක ඕනනම් අනිත් පැත්තට ලියන්න මෙහෙම x සමානයි 5යි. කොහොම ලිව්වත් එකයි. හරිද? ඒ 7 වෙනි ප්‍රශ්නේ. අපි යන් 8 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. ABCD සමාන්තරාශ්‍රයකි BAC සමානයි අංශක 40ක්ලු ACB සමානයි අංශක 30ක් වේලු ABC හා BCD කොන සොයන්න හොයමු. කට්කාලා කටුවට රූප සටහන අඳින්නම්. ABCD මේක අංශක 40යි. මේ අංශක 30යි.
හරියටම හරි. ඔන්න ඔක තමයි කියලා දුන්නේ. ඔයාගෙන් අහන කෝණ දෙක තමයි මෙන්න මේ කෝණ දෙක. එක කෝණයක් අහනවා ADC කියන කෝණය. ඔව් අනිත් එක අහනවා කවුද? BCE කියන කෝණය. ඔන්න ඒ කෝණ දෙකනේ අහන්නේ වාගෙන්නේ. ඔන්න ඒ ගණන් දෙක තමයි කෝණ දෙක තමයි වාගේ අහන්නේ. හරිද? ඔන්න ඒ කෝණ දෙක තමයි අහන්නේ. හරිද? හා. ඊට පස්සේ අපි කතා කරමු කෝණ දෙක. මේකේ කතන්දරේ මොකක්ද? ඔන්න මම ගන්න හදනවා. හරිද? හා. දැන් මෙතන ඉඳන් මේක සමාන්තර ආශ්‍රයක් කියලා කියවනේ. එහෙනම් මේ පාද මොකද? සමාන්තර හා මේ සම්මුඛ පාද දෙක සමාන්තර හා සමාන වෙනවා. ඒකනේ තර්කය පුතා. එහෙනම් මෙතන හැදෙන්නේ කවුද? මෙන්න මෙහෙම කෝණයක් හැදෙනවනේ. මෙහෙම කෝණයක් හැදෙනවද? මෙතන අංශක 40 නම් මෙතනත් අංශක 40ක් වෙනවනේ. ඒවට අපි කිව්ව කවුද? ඒකාන්තර කෝණ. එහෙමත් නැත්නම් අපි කිව්ව පුතා මොකද? Z හැඩයේ කෝණ කියලානේ. මේවට අපි කියන ඒකාන්තර කෝණ. එහෙම නැත්නම් Z හැඩයේ කෝණ. එහෙනම් මෙතන කෝණයක් අංශක 40ක් වෙනවා. ඉතින් ඔය විදිහට මේ පාද දෙකත් සමාන හා සමාන්තර වෙනව නේද? සමාන හා සමාන්තර වෙනව නේද? අනේ වුනේ. එහෙනම් මෙතන අංශක 30 නම් මෙතනත් අංශක 30යි නේද මේ? මේ හැඩයේ කෝණයක් නිර්මාණය වෙනව නේද? මෙතන අංශක 30යි, මෙතනත් අංශක 30යි කිය. එහෙනම් මෙතනත් අංශක කීයද? 30යි නේ. මෙතනත් කෝණය අංශක 30ක් වෙනවා. තේරුණා? දැන් ඔයාගෙන් අහන කෝණයක් මෙතන තියෙනවද බලන්න. අනේ එක කෝණයක් තමයි BCD. BCD හරිනේ. B අකුරයි C අකුරයි D අකුරයි. එහෙනම් BCD කියන්නේ කවුද? මෙන්න මේ 40යි මෙන්න මේ 30යි. BCD කියන්නේ කවුද? අංශක 40 දන අංශක 30. එහෙනම් කීයද? අංශක 70යි. හරිද? මම ආයෙ පැහැදිලි කරන්නේ නැහැ. මොකද වීඩියෝ එක තියෙනවනේ. ඔයාලට මොකක් හරි තේරුම් නැති දැනක් තියෙනවා. මේක එහා පැත්තට පොඩ්ඩක් යබලා බලා ගන්න පුළුවන් නිසා. හා. ADC සමානයි කො ADC ADC හා ADC කෝණය අහනවා. ADC කෝණය අහන්න තර්කයක් වාට හිතනවද? චුට්ටක් ওই වීඩියෝ එක නවත්තලා වාට හිතන්න පුළුවන් නම් මෙන්න මේ කෝණය අහන්නේ පුතා. ADC ලේසිනේ ADC වා දන්නවා සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ මොකක් වෙනවද? සම්මුඛ කෝණ සමාන වෙනවනේ. එහෙනම් මෙතන කෝණයගේ මෙතන කෝණයගේ සමාන වෙනවා. මේ කෝණයගේ මේ කෝණයට සමානයි කියලා දැන් අපිට කොහොමද උත්තර 40යි 70. 40යි 30 මොකද? 70 වෙනවනේ. එහෙනම් මෙන්න මෙතන කෝණයේ අගේ හෙව්වනම් හරි නේද? මේ එයා සමානයි නේද ADC? නැත්තම් මෙතනින් හොයන්න පුළුවන්. මේ කෙලින්ම ADC හොයමු. මේ තියෙන්නේ ත්‍රිකෝණයක් නේද? මෙන්න මේ ටික. මෙන්න මේ ටික ත්‍රිකෝණයක් නේද? මේ කෝණය 30යි මේ කෝණය 40යි. එහෙනම් මෙයාව තමයි අපි දන්නේ නැත්නම් අපි යාට x කියලා අකුරක් දාගමු. දන්නේ නැති නිසා. මෙයාගේ අගේ 30යි මෙයාගේ අගේ 40යි මෙයාගේ අගේ දන්නේ නැහැ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? අංශක 180යි. අන්න ඒක දැම්මම මෙතන x වාගතයි. x කියන්නේ කවුද? ADC ටම තමයි. ඕනනම් අපි එහෙම ලියමුකෝ. අංශක 30 මෙන්න මෙතන පටකට අංශක 30 දාන ඕ ADC කෝණය ඕ ඒකට එකතු කරනවා අංශක 40ක්. ඕ ඒ ටික ඔක්කොම සමාන වෙනවා අංශක 180කට. ඇයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වන නිසා. එහෙනම් ADC කෝණය සමානයි ධන හරි අංශක 70යි අංශක 180 40යි 70. එහෙනම් ADC කෝණය සමානයි 180ෙන් අඩු කරනවා 70ක්. ඒ කියන්නේ අංශක 110යි. හරිනේ. ඔන්න 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ දාමු. අපි යනවා 9 වෙනි ප්‍රශ්නෙට. රුපියල් 1,80,000ක් වටිනා මෝටර් රථයක් සඳහා අය කෙරෙන තීරුබදු ප්‍රතිශතය රුපියල් ප්‍රතිශතය 160කි තීරුපදු ගෙවූ පසු වාහනයේ වටිනාකම අපි දන්නවනේ ලංකාව වගේ රටකට වාහන ආනයනය කරද්දී සෑහෙන්න බදු වශයෙන් ණය කරනවානේ. අන්නේ බද්ද ගණනය කරන්න කියලා තමයි පුතා කියන්නේ. 9 වෙනි ගාන. හරිද? වටිනාකම කොච්චරද? 1,80,000ක්. හරිද? වටිනා මෝටර රථයක් සඳහා තීරු බදු වශයෙන් අය කරන ප්‍රතිශතය කොච්චරද? 160ක්. පේනවනේ අය කරන බද්දේ තරමනේ. 160ක් අය කරනවා බද්ද වශයෙන්. බදු විතරක් ගෙවන්න ඕන 160ක් පුතා. හරිද? හා. තීරු බදු ගෙවූ පසු වාහනයේ වටිනාකම. එහෙනම් මෙතනින් හම්බෙනවාට තීරු බදුනේ. තීරු බදු මුදල. තීරු බදු මුදල මම ඉක්මනට අකුරු කැතට ලියනවා ඉතින්. හරිද? ඔයාලා ලස්සනට ලියාගන්න. මේ තත් බිඳු දෙකට බිඳු දෙකයි බිඳු දෙකට බිඳු තුනයි. එහෙනම් මෙතන බිඳු දෙකයි මෙතන එකයි අගට බිඳු තුනක් එනවා කොහොමද? 8 වරක් 5 40 48න් 8යි 4ක් ඉතිරි. හරිද?
6 වරක් 1 6 4යි 10යි. එහෙනම් ඔයාට එනවා බදු මුදල විතරක් 1,80,000ක් වටින වාහනයක් කියලා හිතන්නකෝ. ඒකට තීරු බදු වශයෙන් ගෙවන්න ඕන මුදල තමයි 1,08,000ක්. දැන් ආන්නේ වාහනේ වටිනාකමනේ. එහෙනම් වටිනාකම හරිද? වාහනේ වටිනාකම සමාන වෙනවා මුළු වාහනේ මුළු වටිනාකමනේ යන්නේ. මුළු වටිනාකම. ඉතින් දාගන්න මුළු වටිනාකම කියලා. මුළු වටිනාකම සමානයි වාහනේ වටිනාකම 1,80,000යි. ඒකට එකතු කරනවා තීරු බදු මුදල 1,08,000. එතකොට වාහනේ වටිනාකම වෙන 0.0.0යි 8යි 8යි 1 1 1. එහෙනම් වාහනේ මුළු වටිනාකම 2,88,000යි. වාහනේ මුළු වටිනාකම 2,88,000ක් වෙනවා. තේරුණා නේද? අපි යන් 10 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. 10 හරි. අපි කියනවා x4 බෙදීම ඒ තියන්නේ 4 හරිද? 4 බෙදීම ලේසි ගානක් භාග ගානක් x ධන 3 ඔව් ධන 5 බෙදීම හරි x ධන 4ලු තියෙනවා. මේකනේ මොකක්ද මේ භාගය? මේ භාගයත් පුතා විජීය භාගයක්ම තමයි. මෙතනත් විජීය මෙතනත් විජීය. මේ භාගයත් මොකද? විජීය භාග දෙකක්ම තමයි. විජීය භාග හෝ වේවා මොනියම් භාගයක් හෝ වේවා මොකක්ද කරන්නේ? අපි දන්න තර්කය මොකක්ද? හරයන් සමාන වෙන්න ඕන. දැන් මේ දෙන්නගේ හරයන් සමානද? නෑනේ. අපි එනම් හරයන් සමාන කරමු. පොදු හරයක් ගන්න එපා. මෙයාව ගුණ කරනවා කියන්නේ x ධන 3 නේ තියෙන්නේ. බෙදීම 4නේ. මෙයාව ගුණ කරනවා මෙයාගේ හරය. ගුණ කිරීම x ධන 4. උඩත් ගුණ කරනවා x ධන 4. එහෙම එකක් විතරක් කරගන්න බෑ. හරය ගුණ කරනවා නම් දෙකෙන් ලවයක් දෙකෙන්. හරය ගුණ කරනවා නම් 3ෙන් ලවයක් 3ෙන්. තේරුණානේ වැඩි? 5 බෙදීම x ධන 4. හරිද? මෙයාව ගුණ කරමු x ධන 3ෙන්. මෙයාවත් ගුණ කරනවා x ධන 3. තේරුණා? දැන් මේ උඩ ගුණ කරාම වෙනවා 4යි x ධන 4ක් 4 16යි. යටට එනවා කවුද? x ධන 3යි x ධන 4යි. මේ පැත්තෙන් එනවා කවුද? 5යි x ධන 5 වරක් 3 කීයද? 15යි. මේක එනවා x ධන 3යි x ධන 4යි. දැන් හරයන් දෙක මොකක්ද වෙලා තියෙන්නේ? සමානයි. එහෙනම් මොකද? ලවයන් ටික එකතු කරමු. හරයන් සමානයි නම් ලවයන් එකතු කරමු. මෙන්න පොදු හරය. ඔව් 4යි x ධන 16 ධන 5යි x ධන 15. හරිනේ. 4x 5x කියන්නේ 9යි x 31යි මෙතනින් 9යි x මෙතනින් එනවා 15ට 16ක් එකතු කරාම 31යි. බෙදීම x ධන 3යි හරි x ධන 4යි. මෙන්න මේක තමයි 10 වෙනි ප්‍රශ්නය සඳහා උත්තරය එන්නේ. හරිද? ඔක තමයි 10 වෙනි ප්‍රශ්නේ. හරි. මෙතන ඉඩ තියෙන නිසා මේකත් හදලම බෝඩ් එකම අපපුවා. 11 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න 10ක් සාකච්ඡා කරලා ඉවරයි. 11. 4යි x ධන 3යි y සමානයි 7 සහ 5යි x ඍණ 3යි y සමාන 2 සමීකරණ යුගල තෘප්ත කරන x හි අගය සොයන්නලු. අනේ සමීකරණ මොකද්ද පාඩම? සමගාමී සමීකරණ දෙකක් විසඳන්න තියෙනවා. දේශී පුතා. එන විසඳන්න 4යි x ධන 3යි y සමානයි 7නේ. 5යි x ඍණ 3යි y සමානයි කීයද? 2නේ පුතා. අන්න සමීකරණ. හරිම ලේසි. මොකක්ද? සංගුණක සමාන දෙන්නෙක් අනේ. මේ සංගුණක සමානයි. මොකක්ද කරන් තියෙන්නේ? සංගුණක සමාන වුණා නම් සංගුණක සමාන කරගන්න ඕනේ. මේවා ඉතින් 10 වසරේදී පාඩම් උගන්වනකොට අංග සම්පූර්ණ ගණන් හදලා පට්ට ගහලා තියෙන්නේ. සංගුණක සමාන කරගන්න විදිය ඒව ඔක්කොම. හරිද? මේවා ලේසියට සමීකරණ විසඳගන්නේ කොහොමද? ඔය ඔක්කොම කතා කරලා තියෙන්නේ. හරිද? දැන් මෙතනදී අපි මේ ගාන හතරක් හදමු. හරිද? සංගුණක සමානයි මෙයා 1 මෙයා 2. එහෙනම් අපි කරන වැඩේ එකට එකතු කරනවා 2. පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරනවා. 4යි x ධන 3යි y ධන 5යි x ඍණ 3යි y සමානයි 7 ධන 2. ධනට ඍණ කැපිලා යනවා 5යි 4යි 9යි x සමානයි 7යි 2 9යි. එහෙනම් මෙයාවත් බෙදන්න 9 මෙයාවත් බෙදන්න 9. x සමානයි 1යි. x සමානයි 1යි. හරිද? මම දැන් මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් ඉක්මනට වගේ සාකච්ඡා කරගෙන ආවා.
ආවේ මොකද වීඩියෝ එක තියෙනවා නැවත නැවත ඔයාලට බලන්න පුළුවන් නිසා අපරාධනේ ලොකු වෙලාවක් අරන් වීඩියෝ එකක් කරන එක ඒක නිසා බොහොම ඉක්මනට කෙටියෙන් ටිකක් කරගෙන ගියා. ඔයාලට මේ වීඩියෝ එක ඕනනම් තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් නැවත බලන්න පුළුවන්. හරි අපි එහෙනම් මේ ටිකම කොහොම ඕනනම් ඔයා මේක නවත්තලා වීඩියෝ එක නවත්තලා මේක තියන්න. හරි දැන් මේ ටිකම කළා අපි ඊළඟ ප්‍රශ්නට යමු. 12 වෙනි ප්‍රශ්නේ තියෙන කතා කරනවා ABCD රොම්බසයේ CDB කෝණයේ අංශක 20ක්ලු හරි ABC හා අගයන් දෙකක් හොයන්න. හරි ලේසියිනේ කතන්දරේ. යක්කෝ බලන්න මොකක්ද 12 වෙනි ප්‍රශ්නය කියන්නේ 12 වෙනි ප්‍රශ්නය කියනවා ABCD රොම්බසයේ හරි ABCD 12 යක්කෝ බලන්න 12 ප්‍රශ්නයේට ඉන්න තියෙනවා 12 වෙනි ප්‍රශ්නය හා A B C D කියන රොම්බසයක් තියෙනවා හරි මෙන්න තියෙනවා හරිද හා මොකක්ද දැන් මේ තියෙන්නේ රොම්බසයක්ලු ABCD කියන්නේ රොම්බසයක් දැන් අපි සමාන්තර ආශ්‍රය ගැන ලක්ෂණ කතා කරගෙන මොකක්ද රොම්බසයේ තියෙන විශේෂ ලක්ෂණ හා රොම්බසයක් කියලා කියන්නේ මොකක්ද පාද හතරම සමානයි රොම්බසයක පාද හතරම සමානයි තව ලක්ෂණ තියෙනවා රොම්බසයේ මෙන්න මේ විකර්ණ මතින් මෙන්න මේ කෝණය සමච්ඡේදනය කරනවා ඒ කියන්නේ මේ කෝණය හරියටම දෙකට බෙදනවා පුතා හරිද මෙන්න මේ කෝණය හරියටම දෙකට බෙදනවා හරිද ඒ වගේ තමයි මෙන්න මේ විකර්ණ සමච්ඡේදනය වීම නිසා හැදෙන කෝණය මෙන්න මෙතන කෝණය අංශක 90ක් වෙනවා ඔන්න ඔය කරුණු තුන තමයි සරලව කිව්වොත් රොම්බසයක් කියන්නේ මොකක්ද කියලා මතක තියාගන්න පාද සියල්ලම සමාන වෙනවා විකර්ණයේ ඍජු කෝණීයව එකිනෙක සමච්ඡේදනය වේ ශීර්ෂ කෝණ විකර්ණය මගින් ඡේදනය වේ මේ ශීර්ෂ කෝණය විකර්ණය මගින් ඡේදනය වෙනවා මෙන්න මේ කෝණය ගාන සමච්ඡේදය ඒ කියන්නේ මේක 2x නම් මෙයා x මෙයා x වෙනවා හරිද ඔන්න ඔක තමයි රොම්බසයේ තියෙන විශේෂ ලක්ෂණය හා දැන් ඉතින් ඔයාලට කියලානවා C D B කියන කෝණය අංශක කීයක්ලුද CDB කියන කෝණය අංශක 20යි කො බලන්න CDB කියන කෝණය අංශක 20යි අනේ මෙන්න මෙයා අංශක 20යි එයා අංශක 20 නම් රොම්බසයක මොකක්ද වෙන්නේ මෙයත් අංශක 20යි එයි අපි කොහොනේ විකර්ණය මගින් ගාට මේ කෝණය සමච්ඡේදනය කරන එකනේ එයා 20යි නම් එයා 20යිලු මෙයා 20යි නම් මොකක්ද වෙන්නේ මෙයත් අංශක 20යි ඇයි මේ මෙයා 20යි නම් මෙයත් 20යි එහෙනම් මෙයත් කීයද අංශක 20යි මේ අතර බැලුවා එහෙනම් දැන් ඔයාගෙන් අහන කෝණය මොකක්ද අහන්නේ එකක් තමයි ABC කියන කෝණය ABC කියන කෝණය කීයද අංශක 40යි ABC කියන කෝණය කීයද අංශක 40ක් වෙනවා තේරුණා නේද වැඩේ ඇයි මේ දෙන්න මේක මගින් සමච්ඡේදනය වෙනවා නම් මෙයා 20 නම් මෙයාත් 20 වෙන්න ඕන රොම්බසෙ මෙතනත් අංශක 90යි ඕනනම් එහෙමත් හිතන්න පුළුවන් මෙතන අංශක 90ක් වෙනවනේ මෙතනින් හැදෙනවා ඒකාන්තර කෝණයක් මෙතනට 20යි මෙතනින් හැදෙනවා ඒකාන්තර කෝණයක් මෙතනට 20යි නම් මේ කෝණ දෙක අංශක 40ක් වෙනවා හරිද ඊට පස්සේ අංශක 40ක් වෙනවනේ ඊට පස්සේ අපි කතා කරනවා DAB නේ අපෙන් අහන්නේ DAB කියන කෝණය අහනවා අගයන් හොයන්න කියලා කියනවා DAB හරි DAB කියන කෝණයනේ මෙන්න මෙයා අයියෝ යාව හොයන්න ලේසි මොකද්ද මෙන්න මේ කෝණයනේ අපෙන් අහන්නේ DAB මෙන්න මේ ත්‍රිකෝණය ගැන හිතන්න දැන් අපි කලිනුත් මේ ප්‍රමේය පාවිච්චි කරා මොකක්ද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව කීයද අංශක 180යි එහෙනම් මෙයාව ලියන්න 20යි ධන DAB කෝණය ධන අංශක 20 ධන අංශක 20 සමාන වෙනවා කීයද අංශක 180ට එහෙනම් DA මේ කැප් එක දාන්න කෝණය කියලා හඳුන්වන්නේ ඒකෙන් අංශක 40 සමාන 180යි එහෙනම් මම ලියනවා DAB කෝණය සමානයි අංශක කීයද 140යි දැන් රොම්බසය ගැන කරුණු තුනක් මතක් වුණා කියලා මම හිතනවා මේ කෝණය සමච්ඡේදනය කරනවා විකර්ණ ඡේදනයේ මෙතන අංශක 90ක් වෙනවා පාද හතරම සමානයි කියලාත් ඔයා දන්නවා එහෙනම් මේ පාද දෙක 20 මේක 20 නම් මේකත් 20යි එහෙනම් මෙතනත් අංශක 40යි එහෙනම් මෙතන අංශක 90යි මෙතනින් හමුදුනා ත්‍රිකෝණයේ කෝණ තුන අංශක 180 එහෙනම් 12 වෙනි ප්‍රශ්නේ හරි ඒක නම් ටිකක් වැඩිපුරත් එක්කම පැහැදිලි කරාද හරිද 12 හරි එහෙනම් අපි යන්නේ 13 වෙනි ප්‍රශ්නෙට අපි සාකච්ඡා කරමු 13 වෙනි ප්‍රශ්නය 5 බෙදීම x ඍණ 4 බෙදීම අනේ x ධන 1 භාග සංඛ්‍යාවක් නේ හරි ඔව් එහෙනම් මොකක්ද මේකේ කතන්දරේ මේකෙදි වෙන්න ඕන පුතා ඔයා දන්නවා මේකේ වෙන්න ඕන කතන්දරේ මොකක්ද හරයන් දෙක
මෙයාගේ මොකක්ද හරයන් දෙක සමාන වෙන්න ඕන. භාග නම් මොකද කතන්දරේ? හරයන් දෙක සමාන වෙන්න ඕන. ඉතින් අපි මොකක්ද මෙයාගේ හරයෙන් මෙයාව ගුණ කරමු, මෙයාගේ හරයෙන් මෙයාව ගුණ කරමු. එහෙනම් 5 බෙදීම x ගුණ කරනවා x ධන 1ෙන් හරය විතරක් නෙවෙයි ලවයත් ගුණ කරන්න ඕන x ධන 1. හරිද? ඍණ 4 බෙදීම x ධන 1 කියන කෙනා මෙතන ඉන්නේ. එයාව ගුණ කරන්න x ගෙන් මේ පැත්තත් ගුණ කරන්න x ගෙන්. එතකොට මේ පැත්ත එනවා 5යි x ධන 5 වරහන සුළු කළාමයි මම ලිව්වේ. යටින් එනවා x වාරයක් x ධන 1. ඍණ මෙතනින් එනවා 4යි x. ඔව් මෙතනින් එනවා x වාරයක් x ධන 1. අනේ දැන් මෙන්න පොදු හරය තියෙනෝනේ. පොදු හරය තියෙන x වාරයක් x ධන 1 කියන කෙනා මෙතෙන් තියෙනවා. එහෙනම් 5x මෙතන තියෙනවා ධන 5 මෙතන තියෙනවා. මෙතනින් එන්නේ ඍණ 4x කෙනෙක්. එහෙනම් මෙතනින් එනවා x ධන 5 බෙදීම x වාරයක් x ධන 1. මෙන්න 13 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. භාග සංඛ්‍යා සුළු කිරීම. හරිද? හා. අපි යන් 14 වෙනි ගානට. මෙතනින් 14 වෙනි ගාන හදනවා. හරිද? හා. 112ක හරිද? 112ක වාර්ෂික සුළු පොලියට රුපියල් 6000ක් ණයට ගත් අය වසර 3කට පසුව ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල අහනවා. අන්න ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කීයද කියලා අහනවා. 112ක් සුළු පොලිය. කැල් පොලිය නෙවෙයි යන්නේ සුළු පොලිය ලේසියිනේ. sorry. හරිද? සුළු පොලියෙන් හරි. ණයට ගත් මුදල කොච්චර? රුපියල් 6000යි. වාර්ෂික 112යි. 112. බිංදු දෙකට බිංදු දෙකක් කැපුණා. එහෙනම් කීයද? බිංදුවයි 12 සරකයි කීයද? 72යි. එහෙනම් රුපියල් 720ක තමයි පොලියෙන්. වසර 3කට පසු ණයෙන් නිදහස් වීමට මේ වසර එකකටනේ. මේ කවුද? වසර එකකට. නේ? එක වසරකට පොලියෙන්. එහෙනම් වසර 3කට වහන්න මෙතනම 3ෙන් ගුණ කරත් කමන්නේ. එහෙනම් අපි මෙතන 3 දාමු. බිංදුවයි 3 අරක් 2 6යි. කීයද? 4ක් 3 21යි. 2160යි. එහෙනම් ණයෙන් නිදහස් මුළු මුදල්නේ අහන්නේ. මුළු මුදල අහන්නේ. තාම මෙතන ලියනවා පේනවා ඇති. මේ ටික පේනවා. මුළු මුදල. මුළු මුදල සමානයි ණය මුදල කොච්චරද? ණය මුදල 6000යි. ණයෙන් නිදහස් වෙන්න පොලිය වශයෙන් ගෙවන්න ඕන 2160ක්. නිදහස් වෙන්න මුළු මුදල කියන්නේ මොකද? ණය මුදලයි පොලියයි. ණය මුදලයි පොලියයි. මේකෙන් හෙව්වා පොලිය, මේ දින්නේ පොලිය අවුරුද්දකට ආවා. ඒක අවුරුදු 3කට ඉඳන් 3ෙන් ගුණ කරා. ඊට පස්සේ මුදලට පොලිය එකතු කරා. එතකොට එනවා 8160ක් එනවා මුළු මුදල. මෙතන රුපියල්. හරිද? ඊළඟ ගානට යන්න. අපි යන් 15 වෙනි ගානට. හරිද? 15 වෙනි ගානට යන්න. 15 වෙනි ගානේ කියන කතන්දරේ මොකක්ද බලන්න. ඍජුකෝණාශ්‍රයේ දිග පළල මෙන් 3 ගුණයකට වඩා 5 සෙන්ටිමීටරයකින් අඩුය. ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය අංශක 70කි. ඍජුකෝණාශ්‍රයේ පළල සොයන්න. අනු ඍජුකෝණාශ්‍රයේ පළල සොයන්න. මෙන්න තියෙන ඍජුකෝණාශ්‍රයක් වාගේ කියන. මේකේ පළල ඒකොල්ලෝ දීලා අපිට x කියලා. දිග පළල මෙන් 3 ගුණයකට වඩා 5ක අඩුයි. පළල කොච්චරද? x. පළල වගේ 3 ගුණයක් කියන්නේ 3x. පළල වගේ දෙගුණයක් කියන්නේ 2x. පළල වගේ 5 ගුණයක් කියන්නේ 5x. මෙයා වගේ 5ක්. මෙයා x පළල x එයා වගේ 5ක්. එහෙනම් 5x. එයා වගේ 10ක්. එහෙනම් 10x. තේරුණා නේද කතන්දරේ? පළල වගේ 3 ගුණයක්. එහෙනම් 3x. 3xට වඩා කොච්චරක් අඩු? වඩා සෙන්ටිමීටර් 5ක් අඩු. එහෙනම් ඒකෙන් අඩු කරනවා කවුද? 5. එයා වගේ 10 ගුණයකින් දෙකක් අඩු නෑ. එයා වගේ 10 ගුණයක්. එයා වගේ 10 ගුණයක් කියන්නේ 10x. කීයක් දෙකක් අඩු. එහෙනම් එකක් අඩු. තේරුණා නේද ලියාගන්න එක. එහෙනම් මෙයාගේ දිග කොච්චරද? දිග 3x ඍණ 5යි. දැන් ඔයාලට දෙනවා පරිමිතිය. මම කියලා තියෙනවා පරිමිතිය උගන්වද්දී පරිමිතිය කියන්නේ මොකද්ද? පරිමිතිය කියන්නේම සංයුක්ත තල රූපයක වටේ දිග පුතා. වටේ දිගනේ. ඒ කියන්නේ මේකේ වටේ දිග මෙතනින් පටන් ගත්තොත් මෙතන ඉඳන් මෙතනට ගිහලා මෙතන ඉඳන් මෙතනට ගිහලා මෙතන ඉඳන් මෙතනට ගිහලා මෙතන ඉඳන් මෙතනට එන්න තියෙන දුර. එහෙනම් මෙයා x නම් මෙයාත් x ඍජුකෝණාශ්‍රයක්නේ. පාද දෙක සමානයි. මේක සමානයි. එහෙනම් අපි දන්නවා පරිමිතිය සමාන වෙනවා. පරිමිතිය සමානයි 3x ඍණ 5 ධන x. මෙතනින් පටන්ගෙන මෙතනට ආවා. මෙතන ඉඳන් මෙතනට ආවා. ආය යනවා මෙතන ඉඳන් මෙතනට 3x ඍණ 5ට ආය යනවා මෙතන ඉඳන් මෙතනට. එතකොට 3යි 3යි 6යි 6යි මෙතනින් දෙක කවුද? 8යි x. හරි 5යි ඍණ 5යි ඍණ 5යි ඍණ 10යි. ඒක සමාන වෙනවා පරිමිතිය ගිහිලා තියෙන 70කට.
එහෙනම් මේ ඍණ 10 මේ පැත්තට එනකොට සමීකරණය කීයක් න 80 සමානයි 8x. මෙතනින් 8ෙන් බෙදන්න මේ පැත්තත් 8ෙන් බෙදන්න. එහෙනම් මේ පැත්ත එනවා x සමානයි 10යි. එහෙනම් x සමානයි කීයද 10යි සෙන්ටිමීටර් කියලා වාට එනවා. අපෙන් අහන්නේ ඍජු කෝණාශ්‍රයේ පළල සොයන්න. පළල කියන්නේ x නේ. මේ x තමයි පළල. එහෙනම් ඔයා මේකේ ලියන්න පළල සමානයි 10යි සෙන්ටිමීටර් කියලා. පළල සමානයි කීයද 10යි සෙන්ටිමීටර්. හරි. ප්‍රශ්න 15ක් ඉවරයි. අපි යන් මේක ඔයා වීඩියෝ එක නවත්තලා අඩුපාඩු තියෙනවා නම් දාගන්න. මම බෝල්ට් එක මකනවා. හරිද? හා. 16 වෙනි ප්‍රශ්නේ කියවන්න බලන්න. මොකක්ද 16 වෙනි ප්‍රශ්නේ විදිහට ඔයාලට දීලා තියෙන්නේ කියලා. 16 වෙනි ප්‍රශ්නේ විදිහට ඒගොල්ලෝ අපිට කියනවා x වර්ගය අයියෝ වර්ග සමීකරණ ගානක් තියෙනවා. වර්ගජ සමීකරණය තියෙනවා x වර්ගය ධන 5x ධන 6 සමානයි බිඳුව. සමීකරණයේ විසඳුම් සොයන්නලු. මේ වගේ සමීකරණ ඇති වෙනකල් ලිව්වනේ. මොකක්ද කරන මේවා පියවර ටිකක් 1 2 3 දාලා මුලින් මේක කරන්න මුලින් මේක කරන්න මෙහෙම මෙහෙම පොයින්ට් වශයෙන් කියලා දුන්නා. හරිද? හා. දැන් අපි මේක සුළු කරමු. මෙයා ගුණ කරලා බලන්න. ගුණ කරාම මුල් පදයේ අග පදයත් එක්ක ගුණ කරාම 6යි x වර්ගය හැදෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙන්නව ගුණ කරාට පස්සේ 6යි x වර්ගය හැදෙන්න ඕනේ. හරිද? එකතු කරාට පස්සේ ඒ පද දෙක එකතු කරාට පස්සේ කීයද හැදෙන්න ඕනේ? 5යි x වෙන්නත් ඕනේ. එහෙනම් කවුද පද දෙක? සංගුණක දෙක. මැද දා 2යි x යි 3යි x නේ. හරි නේද? 2යි x ගුණ කිරීම 3යි x ගුණ කරාම 6යි x වර්ගය හැදෙනවා. හරි. 2යි x ධන 3යි x එකතු කරාම 5යි x හැදෙනවා. මේ දෙන්නම ධන වුණා නම් හරිනේ. හා. මේවා හිතන්නේ කොහොමද? මේවා අපි පාඩම ගන්නද්දි කරපු නිසා තමයි මම මේක ඉක්මනට කරගෙන යන්නේ මේ ප්‍රශ්නය විස්තර කරගෙන. හරිද? ඒක නිසා මේ චුට්ටක්ම කළා ඔන්න දා ගන්නවා. x වර්ගය 5ix වෙනුවට දා ගන්නවා කවුද? 2ix ධන 3ix ධන 6 සමානයි කීයද? ධන 6 සමානයි බිඳුව කියලා අපි කතා කරනවා. හරිද? හා. මෙතනින් එනවා x එකක් එළියට ගත්තාම x ධන 2ක්. හරි. මෙතනින් අපි 3ක් එළියට ගන්න. එතකොට මෙතනින් තියෙනවා x ධන 2ක්. 6ට 3 2 සමානයි බිඳුවයි. ආයි අපි මේ දෙන්නගෙන් පොදු කවුද? x ධන 2 කියන කෙනා සාධකයන් නේද? එහෙනම් මෙතනින් x ධන 2ක් ගන්නවා. එහෙනම් ආයි මෙතනින් x එක ඉතුරු වෙනවා. මෙතෙන්නුත් x ධන 2 එළියට ආවම ධන 3 මෙතන ඉතුරු වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි සාධක දෙක. 17 වෙනි ප්‍රශ්නේ මොකක්ද බලන්න කියන්නේ? 17 වෙනි ප්‍රශ්නේ විදිහට කියන්නේ පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 20කි. ලක්ෂ 20ක් කියන්නේ මිලියන කීයක්ද? මිලියන වලින් බැලුවොත් දෙකක් නේ. ලක්ෂ 20කි. පළමු ලක්ෂ 5 ආදායම් බද්ධයෙන් නිදහස් වන අතර ඊට වැඩි වෙන ආදායම සඳහා 108ක බදු ප්‍රතිශතයක් ගෙවිය යුතුයි. ඔහු විසින් ගෙවිය යුතු වාර්ෂික ආදායම් බද්ධ විතරයි අපෙන් අහන්නේ. හරිද? මේවර අපි පොතේ නම් කිව්වා පළවෙනි ලක්ෂ 5 නිදහස් කරනවා, ඊළඟ ලක්ෂ 5ට 104යි, ඊළඟ ලක්ෂ 5ට 108යි, ඊළඟ ලක්ෂ 5ට 112යි කියලා. හැබැයි එච්චර එහෙම නෑ. මේ ලක්ෂ 5ක් නිදහස් ඉතුරු ඔක්කොටම 108 ගානේ ගෙවනයි කියලා තමයි මේ ගානේ වාට කියන්නේ. හරිද? ඉතුරු ඔක්කොටම 108 ගානේ ගෙවනවා. හරිද? හා. එහෙනම් බලමුකෝ. එයාගේ පඩිය කොච්චරද? වැටුප ලක්ෂ 20යි. අනේ ලක්ෂ 20ක වැටුපක් තියෙනවා යාට. ලක්ෂ කීයක් අඩු කරනවද? 5ක්. 5ක් අඩු කරනවා. එහෙනම් බදු ගෙවන්න ඕන ප්‍රතිශතය කොච්චරද? ලක්ෂ 15යි නේ. ලක්ෂ 15ක් කොච්චරද බදු ගෙවන්න ඕන? බදු ගෙවිය යුතු මුදල. එහෙනම් වාර්ෂික ආදායම් බද්ධ තීරණය කරන්නේ මොකද්ද? බදු ගහන්නේ ලක්ෂ 15කටනේ. ලක්ෂ 15කට 100ට 8 ගානේ ගහන. හරි 100ට 8 ගානේ ගහන. බිඳු දෙකට බිඳු 2යි 1යි 2යි 3යි 8 වරක් 40 බිඳුවයි 4ක් ඉතිරි 8 වරක් 1 8යි 4යි 12යි. හරිද? 12යි. සෝරි. මෙතන 12යි කියන්නේ. එහෙනම් ඔයා ගෙවන්න ඕන බද්ධ කොච්චරද? 1,20,000යි රුපියල් 1,20,000යි මේ පළවෙනි ලක්ෂ 5 අයින් කරා. බද්ධෙන් නිදහස්. එහෙනම් තව ලක්ෂ කීයක් තියෙන්නේ? 15යි. ඒ 15ට 100ට කොච්චි ගානේද? 8 ගානේ ගන්නවා. එහෙනම් මේ 15ට 100ට 8ක් බලනවා අපි. එතකොට එනවා කවුද? 1,20,000ක් කියලා එනවා. හරිද? 18 වෙනි ප්‍රශ්නයට යන්න. ඒගොල්ලෝ කියනවා ABCD සමාන්තරාශ්‍රයේ AB සහ DC මත පිළිවෙලින් x සහ y පිහිටා ඇත්තේ bx සමානයි dx වෙන පරිදි රූපය තුළ වෙන සමාන්තරාශ්‍රය යුගලක් ලියන්න ඕන. අපි මෙතනින් 18 වෙනි ප්‍රශ්නය ගමු.
AB C E Y මෙන්න x ඔන්න කතන්දරේ කියන. ඒකොල අපිට දෙනවා bx මෙන්න මේ කෑල්ල සමානයිලු කාටද dy කියන්නේ මෙන්න මෙයාට. ඒ දෙන්න සමානයි නම් තවත් සමාන්තරාශ්‍රය යුගලක් කියන මේ දෙන්න සමානයිලු මේ කෑල්ලයි සමානයිලු. එහෙනම් සමාන්තරාශ්‍රය යුගලක් අහන්නේ මේ දෙක යා කරාම සමාන්තරාශ්‍රයක් හැදෙන්නේ මේ හැදෙන එක. එන එක සමාන්තරාශ්‍රයක් කවුද? b අපි මෙතනින් පටන් ගමු d x by dx by කියන සමාන්තරාශ්‍රය හා තව සමාන්තරාශ්‍රයක් කියන මේ දෙන්න දැන් සමාන්තරාශ්‍රයෙන් මේ පාදය මෙයාට දිගයිනේ. මේ තර්කය අහන් ඉන්නකෝ. මෙන්න මේ පාදය ඔව් මෙයාට සමානයි. ඔව්. ඒකෙන් මේ කෑල්ල සමානයිනේ දෙන්නගෙම. එහෙනම් මේ ඉතුරු වෙන කෑලි දෙකක් කවුද? සමානයි නේද? මේ ඉතුරු වෙන කෑලි දෙක සමානයි. ඇයි මේ සම්පූර්ණ පාදය සමානයි. ඔව්. හරි. ඒකෙන් මේ කෑලි දෙකත් සමානයිනේ. එහෙනම් මේ ඉතුරු වෙන කෑලි දෙකත් සමානයි. ඕන ඔක අගයන් දාලා පෙන්නන්න. හරිද? අපි හිතමුකෝ මෙන්න මේක අගයක් දාලා පෙන්නන්නේ. ඔයාලට තේරුම් නැතොත් කියලා මේ පෙන්නන්නේ. හරිද? මෙතන දුර 2යිලු. මුළු දුර 5යිලු. හරිද? ආයි මේ ටික 2යිලු. මේ ටික කියලා නැහැ. මේකෙත් මුළු දුර කවුද? 5යි. ඒ සමාන්තරාශ්‍රය පාත් සමානයි. එහෙනම් මේ ටික කවුද? 3යි නේද? මුළු දිග 5යි නම් මේ ටික 2යි නම් මේ ටික 3යි. එහෙනම් මුළු දිග 5යි නම් මේ ටික 2යි නම් මේ ටික කීයද? මෙතනත් 3යි නේ. මේක 3යි මේක 3යි. මේක 2යි මේක 2යි. එහෙනම් මේ දෙක වෙනම එකක් සමාන්තරාශ්‍රයක් වෙනවා. මේ දෙක කවුද? වෙනම සමාන්තරාශ්‍ර දෙයක් වෙනවා. එහෙනම් මෙතනින් කවුද? මෙන්න මේ පාදය මෙතනට දික් කිරීමෙනුයි මේ පාදය මෙතනට දික් කිරීමෙනුයි තව සමාන්තරාශ්‍රයක් ගන්න පුළුවන්. එහෙනම් ඒක කවුද? ax ඔව් cy ax cy කියලා ගන්න පුළුවන්. සමාන්තරාශ්‍ර දෙක තමයි ax cy අනිත් එක ඕනනම් xb yd කියලා කියන්න පුළුවන්. නැත්නම් dx dy කියලා කියන්න පුළුවන්. මේ තමයි සමාන්තරාශ්‍ර දෙක. මම හිතනවා ඒක තේරුම් නැති කියලා මෙතනට උදාහරණයක් දාපු නිසා. හරිද? මොනවද තියෙනවා නම් ආයි කමනක් වීඩියෝ එක ප්ලේ කරන්න. හරි. අපි යනවා 19 වෙනි ප්‍රශ්නට. එක කොටසේ අන්තිම ප්‍රශ්න දෙක. හරිද? එක කොටසට අදාළව අන්තිම ප්‍රශ්න දෙක. මොකක්ද අන්තිම ප්‍රශ්න දෙක කියන්නේ? 19 වෙනි ප්‍රශ්නේ. 108ක වාර්ෂික සුළු පොලියට රුපියල් 50000ක් ණයටගත් අයෙකුට මුළු මුදල ලෙස රුපියල් 62000ක් ගෙවා ණයෙන් නිදහස් වීමට හැකි වසර කීයකට පසුව දහනවා. අන්න පොලියට ගත්ත මුදල කොච්චරද? රුපියල් 50000යි. ණය මුදල 50000යි. 100ට කොච්චරද පොලිය? 8ක්. 100ට 8ක් ගෙවන්න ඕන. අපි මේ හොයන්නේ පොලිය. පොලිය සමානයි ණය මුදල ගැනීම ණය ප්‍රතිශතයනේ. අය කරන පොලි ප්‍රතිශතය. ණය ප්‍රතිශතය නෙවෙයි පොලි ප්‍රතිශතය. තේරුණේ? ණය ප්‍රතිශතය කියලා එකක් නැහැ. මොකද පොලි ප්‍රතිශතයනේ. ණය මුදල ගුණ කිරීම පොලි ප්‍රතිශතය. ණය මුදල 50000යි පොලි ප්‍රතිශතය 100ට 8යි. 0.2යි 8 වරක් 5 40යි. එහෙනම් පොලිය කොච්චරද? වාර්ෂික පොලිය 100ට කීයක්ද? 4000ක් වෙනවා. ණයට අරගෙන තියෙන මුළු මුදල කොච්චරද? ණය වශයෙන් යා ණයෙන් නිදහස් වෙන්න ගෙවපු මුදල තමයි මුළු මුදල කොච්චරද? මුළු මුදල 62000යි නේ. මේ කිව්වනේ දාව. මුළු මුදල 62000යි නේ. ගත්තු ණය මුදල කොච්චරද? ණය මුදල 50000යි. එහෙනම් මුළු ණයෙන් නිදහස් වීමට ගෙවපු මුළු මුදලින් ණය මුදල අඩු කරාම මේ ණයෙන් නිදහස් වීමට ගෙවපු මුළු මුදල ඒකෙන් අඩු කරනවා කවුද? ණය මුදල. එහෙනම් ඉතිරි වෙන්නේ එයා ගෙවපු මොන මුදලද? පොලිය නේද? මෙන්න මේක නේද එයා පොලිය වශයෙන් ගෙවලා තියෙන්නේ. මේ තියෙන්නේ එයා ණයෙන් නිදහස් වීමට ගෙවපු මුළු මුදල. ඒකෙන් ණය මුදල අඩු කරනවා. එහෙනම් මේ තියෙන්නේ එයා ගෙවපු සම්පූර්ණ පොලි මුදල. එක අවුරුද්දකට 4000යිලු. පොලිය වශයෙන් කොච්චරක් ගෙවලා? 12000ක්. එහෙනම් අවුරුදු ගාන හොයමු. අවුරුදු ගණන සමානයි 12000 බෙදනවා කීයෙන්ද? 4000යි. 12000 බෙදා 0.0 4ක් 1යි 12ට 4ක් 3යි. එහෙනම් අවුරුදු ගන්න කීයද? අවුරුදු 3යි. තේරුණා නේද? පොලිය හෙව්ව එක අවුරුද්දකට ණය මුදල ගුණ කිරීම පොලි ප්‍රතිශතයෙන් මෙන්න අවුරුද්දකට පොලිය. ණයෙන් නිදහස් වෙන්න යා ගෙවලා තියෙන පොලිය වශයෙන් 12000ක්. ඒ ණයෙන් නිදහස් වෙන්න 62000ක් ගෙවුවා ණය මුදල 50000යි.
එහෙනම් ගෙවපු සම්පූර්ණ පොලි මුදල 12000යි. අවුරුද්දකට 4000න් එහෙනම් 12000 බෙදුවම අවුරුදු ගාන එනවා. අවසාන ප්‍රශ්නේ 20 වෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කරමු. හරි මෙන්න 20 වෙනි ප්‍රශ්නය. ඒ කියනවා 5 බෙදීම x ධන 2 වාරයක් x ධන 3 ඍණ 6 වාරයක් x ධන 3 වාරයක් x ධන 4 සුළු කරන්නලු. ටිකක් ලොකුයි. මේ වගේ අපි කොහොමත් CR පොතේ ලොකු පිටු පිටෙන්න මේ බීජීය භාග ගණන් හදනකොට සුළු කරා මේ වගේ දෙක මේ හරය විදිහට මේ දෙක තුන දාපුවා අපි සුළු කරන්නේ. ඒව සුළු කරපු අපිට මේවා මොනවද නැද්ද? x ධන 4. දැන් බලන්න x ධන 3යි x ධන 3යි නම් දෙන්න ළඟම තියෙනවා. නේ? එහෙනම් කවුද ඕන වෙන්නේ? එහෙනම් ඕන වෙන්නේ x ධන 4යි නෙවෙයි x ධන 2නුයි ගුණ කරා නම් ඇති මේක. තේරුණානේ වැඩි? හා. x ධන 2යි x ධන 3යි මෙතන තියෙනවා. අර පැත්තේ නැත්තේ x ධන 4. එහෙනම් මේ පැත්තෙත් නැත්තේ x ධන 4. ඍණ 6 වාරයක් මෙතන x ධන 3යි x ධන 4යිනේ. නැත්තේ කවුද? x ධන 2යි. මෙතනින් x ධන 2යි. තේරුණානේ? එහෙනම් මේ පැත්තේ නවා කවුද මේක වරහන් සුළු කරලම දානවා. 5යි x ධන 5 4ක් 20යි. බෙදීම x ධන 2යි x ධන 3යි x ධන 4යි. ඍණ මෙතනින් එනවා 6යි x මේ 6 වාරයක්නේ 6යි x ධන මේ ඍණ ලකුණ තියෙනවා. ඒකෙන් ಗುಣ වෙන්නේ නැතුව මේ 6න් විතරක් ಗುಣ කරන්නේ. පටල ගන්න එපා වැඩේ. නැත්තම් මේ ඍණ ලකුණත් එක්ක පටල ගනි. 6යි x ධන 2. ඒකයි යට වරහන් දැම්මේ. හරිද? මෙතන එනවා x ධන 3 x ධන 4 x ධන 2 මේ වරහනක් දැම්මේ. මේ වරහන ඇතුළට ගෙනිච්ච මේ ඍණ ලකුණ තාම සුළු කරේ නැත යාගේ නේ. මේ 6න් විතරයි සුළු කරේ. මේ ඍණ තියෙන එකයි වරහන තියාගත්තා. දැන් x ධන 2යි ඔව් x ධන 3යි හරියටම හරි x ධන 4යි. හරි මෙන්න පොදු හරයනේ. sorry 5යි x ධන 20 මෙන්න ඍණ ලකුණෙන් ගුණ කරලා එළියට ගන්න. 6යි x ඍණ 2 5යි x ගෙන් 6යි x ගියාම ඍණ x කෙනෙක් එනවා. 20න් දෙකක් ගියාම ධන 18ක් එනවා. යට එනවා x ධන 2යි x ධන 3යි x ධන 4 ඍණ x ධන 18 මෙන්න මේක තමයි උත්තරේ නේ. ඍණ x ධන 18 18ද ආවේ ඔව් නේද? 5 4ක් 20යිනේ. නෑ sorry මෙතන වැරදිලා. අන්න දැක්කද? දැක්කේ නෑ නේද? මෙතන සුළු කරනකොට වැරදිලා. 6යි x මේක 12. කියන්නේ මේක 12. දැන් මෙතන එන උත්තරේ කවද? ඍණ 12. 12ක් ගියහම කවුද? 20න් 12ක් ගියහම කීයද? 8යි. එහෙනම් උත්තරේ කීයද? ඍණ x. මේ තියෙන උත්තරේ. ආයි ලියන්න ඕනේ. ඍණ x ධන 8 බෙදීම x ධන 2 වාරයක් x ධන 3 බෙදීම x ධන 4. හරි. එහෙනම් ඔය ප්‍රශ්න පත්‍ර අංක 5ට අදාළ විවරණය මේක මං sorry ටිකක් ස්පීඩ් එකේ ස්පීඩ් වැඩි වගේ තේරෙයිද නැහැ. වට එහෙම එකක් නැහැ. මොකද වීඩියෝ එකක් කරන නිසා ඉක්මනට කරේ ලොකු දිග පතංගර වීඩියෝ බලන්න බෑනේ. වට අවශ්‍ය ගාන විතරක් ඇවිල්ලා බලා ගන්න පුළුවන් වෙන කෙටියෙන් බොහොම සරලව පේපර් එක සවිස්තරාත්මකව පේපර් එකේ ප්‍රශ්නයට අදාළ තියරි අංග සම්පූර්ණ පැහැදිලි කරමින් තමයි මේ වැඩේ කරේ. මේක බලලා ඔයාලට තේරිච්ච නැති ගණන් ටික මේක ඇසුරෙන් වැඩේ ගොඩ දාගන්න. දෙක ප්‍රශ්නේ සාකච්ඡා කරලා අපි වීඩියෝ විදියට ලබා දෙන්නම්. එහෙනම් මෙතකින් වීඩියෝව ඉවර වෙනවා.